ආයුබෝවන් සියලුම දෙනාට. මම අද කතා කරන්න හිතුවේ ගොඩක් කට්ටියන්ට තියෙන ප්‍රශ්නයක්. දෙවියන්ගෙන් උදව් ඉල්ලූ පළියට දෙවියන්ගෙන් උදව් ලැබෙනවද? ඒ ගැන මම අද කතා කරන්න හිතුවේ. ගොඩාක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්. දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා, දේවාලය ගාන යනවා. ඒ වුණාට කිසිම කෙනෙකුට දෙවියන්ගෙන් වැඩි උදව්වක් නොලැබෙන බව මේකෙන් වැටහෙනවා. ඒ මිනිස්සු එක දේවාල ගාන ගිහිල්ලා දෙවියන්ට මල් පූජා කරනවා. එතකොටම දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලූ පළියට දෙවියන්ගෙන් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගේ වැඩිපුර ගොඩක් මිනිස්සුන්ගේ විශ්වාසය නැතිකම තමයි මුලට එන්නේ. මුලින්ම විශ්වාසය පිහිටවන්න ඕනේ. දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලනවා නම් මුලින්ම විශ්වාසය තියෙන්න ඕනේ. දෙවෙනිය භක්තිය. තුන්වෙනිය ශ්‍රද්ධාව. ඔය ටික තියෙන කෙනෙකුට දෙවියන්ගෙන් උදව්වක් ගන්න ලේසි. විශ්වාසයෙන් දැන් අපි දාන මන්තර වුණත් සියලු දෙනා විශ්වාසයෙන් අහන්න නැත්නම් මේක වෙයිද කියලා එහෙම තියාගෙන අහනවා නම් මේ මන්තරේ කිසිම බල ප්‍රයෝජනයක් නැත. භක්තියක් නැත්නම් ඔහේ අහනම් වාලේ අහනවනම් ඒකත් දෙවියන්ගෙන් උදව්වක් ගන්න තරම් සුදුසු නැත. ඒ වගේ දේවල් ඔබ නිතර භක්තියෙන් මේවා අහනවත් ඇහුවත් ශ්‍රද්ධාව වැඩියෙන් මේක ඇහුවොත් ඔබට දෙවියන්ගේ පිහිට ගන්න ඉස්සකව පුළුවන්. ඔබට දවස් 2-3 සතියේ මාසෙන් වගේ පිහිට ගන්න පුළුවන්. එහෙම නැතුව ඇහුවට දෙවියන්ගෙන් දේවාල ගාන ගියාට ඔබට පිහිටක් ගන්න බෑ. ඒ බව කරුණාවෙන් දැන් සලකන්න. කොච්චර යාග හෝම කරත් පඬු පූජා කරත් ඔබට පිහිටක් ගන්න ඕන නම් ඔබගේ ශ්‍රද්ධාව, විශ්වාසය, භක්තිය දෙවියන් වෙනුවෙන් තියෙනවා. එහෙම තිබ්බොත් දෙවියන්ට පින් දීම වගේ දේවල් තිබ්බොත් ඔබට ඉස්සකවම දෙවියන්ගේ නේත්‍ර වලින් ඔබ පේන දෙවියන් ඔබට පිහිට වෙන්න දෙපාරක් හිතන්නේ. ප්‍රධාන මන්ත්‍ර දින 21ක් නොකඩවා සීමෙන් ඔබට ඊටාම දින 21ක් යන්නත් කලින් ඔබට විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් ඔබ අහනවන ඔබට දින 21ක් යන්නට කලින් ඔක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂම කාරණේ ඔබ මේ මන්ත්‍රය අහලා ඉවර වෙච්ච හැටි දෙවියන්ට පින් දීම විශේෂයි. දෙවියන්ට පින් දීම විශේෂයි. යම් මොකක්කෝ පූජාවක් සිදු කරනවල ඒ පූජාව අතරතුර පූජාව ඉවර කිරීමෙන් පසු දෙවියන්ට පින් දීම අනිවාර්යයි. ඒ දෙවියන්ට, දෙව සේනාවට සියලු දෙනාට පින් දීමෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතාම පුළුවන්. මේ මන්ත්‍රය ඉතාම බලගතු මන්ත්‍ර. ඔබට පුළුවන් මේ මන්ත්‍ර අහලා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා ඔබගේ බලාපොරොත්තු නිසකව මිටු කරගන්න. අපි ඉදිරියේදී කතා කරන්න සූදානම් දෙවියන් ආකර්ෂණය කරගන්න කොහොමද කියලා. ඒකට කරන්න ඕනවත් පිළිවෙත්, ඒ වගේම ඔබ කළ යුතු පින්කම් ඒ සියල්ල අපි ඉදිරියේදී කතා කරන්න සූදානම්. ඔබ සමග රැඳී සිටින්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. තිස්තුන් ගෝඨය දේවතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා.